කොහොමද යාළුවනේ ඔයාලට? අද මම ගෙනාවේ අපේ චූටි පුතාට මම අමතර බෙන්දකට දුන්න ස්නේක් එකක්. ඉක්මනට හදාගන්න පුළුවන් මේක හරිම ලේසියි. අපි එහෙනම් බලමු කොහොමද මේක ඉක්මනට හදාගන්නේ කියලා. මෙතන මම ලොකෝල ගෙඩියක් තඹගෙන අරගෙන තියෙනවා. මෙතන ගත්තොත් අද ග්‍රෑම් 100ක් වගේ වෙන ප්‍රමාණයක් තියෙනවා. මේ ටික හොඳට පොඩි කරගන්න මේ විදියට. ඒකට එකතු කරගන්න ඕන බිත්තරය. ඊට පස්සේ පාන් පිටි. මේ ප්‍රමාණය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඔයාට ඉන්නේ අවුරුද්දක වැඩි බබෙක් නම් තමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. අපේ බබාට අවුරුදු එකමාරක් ඉඳන් මම ෆ්‍රෙෂ් මිල්ක් තමයි එකතු කරගත්තේ. මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ සේරම හොඳට මික්ස් කරගන්න. මේක මේ ප්‍රමාණයට මික්ස් වුණාම ඇති. ෆෑන් එක ලිපේ තියාගෙන මම මේ විදිහට බටර් ටිකක් මේක කා ගන්නවා. ඉතින් මේකට අපි හදාගත්ත බැටර් එක මම එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මම මේක හොඳට තඹ ගන්නවා. මේක තිතතරවල තඹ ගන්න. මේ තියෙන්නේ තඹුනාට පස්සේ අපි හදාගත්ත අපි පොඩි පොඹාගේ කෑම එක. මම දැන් මේක පොටි වැඩේට කපා ගත්තා. කපාගෙන ඊට උඩින් මම නට්ස් පවුඩර් එකතු කරගත්තා. ඔයාලට බබාරට තදයට නොත් එකතු කරගන්න පුළුවන්. ඔයාලට මෙතන කැබති හැඩයකින් කපා ගන්න පුළුවන්. මම කෙලින්ම කුටු වැඩේට කපා ගත්තේ නැත්නම් ඔයාලට පුළුවන් එක එක කටස් වර්ග තියෙනවා නම් සත්තුන්ගේ හැටියට මල් වල හැටියට කොමන් දබා ආසේ විදිහට ඒ විදිහට මේ අපල දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම රසයි. බබා ආසාවෙන් කන කෑමක් මේක. ඉතින් ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා.